මේ අද ඊයේ නෙමෙයි මිස් ෆලෝ කරන් ඉන්නේ මම දැන් අවුරුදු දෙකක් තුනක් යනවා කුයිට් ඉන්න කාලේ ඉඳලම. මේ පාර යන්නේ මේ පාර සෞදි කම්පැනි යන්නේ. මිස්ටර් බින් සිද්ධ වෙන්න. ඉතින් ස්වර්ණමාලී කවද්ද යන්න තියෙන දැන් අද හෙට යනවා නේද? සෞදි වලට. සතියෙන් යනවා. යනවා. කම්පැනි යන්නේ නේද? ඔව් කම්පැනි මිස් යන්නේ. ආවේ කුයිට් යන්න ආවේ හවුස් මේ. මිස් කියාර දැනුමතුකම් එක්කලා කම්පැනි යන්න කියලා කිව්වා. ඒක වටිනවා ගොඩක්. ඒකට ඉතින් කැමති වුණා. කැමති වුණා. මිස් ගොඩක් හොඳ කෙනෙක්. බලන් ඉන්න හැමෝටම කියන එන්න කියලා මේකට. පැය 8 ජොබ් එක තියෙන එක. ඉතින් අර හවුස් මේට් ගිහිල්ලා පැය 15ක් විතර හිර වෙනවට වැඩිය ගොඩක් අය කැමති කම්පැනි වගේ. ගොඩක් හොඳයි මේ අර අපි දන්නේ නැති දෙයක් දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මිස් කියලා දුන්නේ. කම්පැනි වීසා ගියාම ඉතින් අර සිකුරාදා නිවාඩුව තියෙනවා. අර තියෙනවනේ ඔයාලට පොඩක් රෙස්ට් එකකුත් අවශ්‍යයිනේ. අර හැම වෙලාවෙම වැඩ කර කර ඉන්න නෑනේ. පැය 4 තමයි වර්ක් කරන්න තියෙන්නේ. 15 නෙමෙයි දැන් ගෙවල් වල නම් පැය 16ක් සමහර වැඩ කරනවානේ. ආන් ඒකයි. මේක හොඳයි. හවුස් මේට් යන්න කැමති අයට හවුස් මේට් වීසා ටික තියෙනවා අපි ළඟ. අපි ඒ වගේම කම්පැනි වීසා යන්න බලාපොරොත්තු වෙන අයට කම්පැනි දෙනවා. නමුත් අපි ළඟට ආවම අපි ඒක එයාලට කියලා දෙනවා. ඔව් දැනුවත් කරනවා මේ වීසා එක තියෙනවා කියලා. ඉතින් කැමති අය යනවා. ඉතින් බොහොම ස්තුතියි අපි රට ඉඳලම අවුරුදු ගාණක් ෆලෝ කරලා තෝරගෙන ඒ වගේම තමයි මෙයාත් තෝරගෙන ඇවිල්ලා. ඔව් මම ඒ කාලේ නම් කොහොමද මම මිස්ව ෆලෝ කරලා මැද වෙනවා මම ඒදිත් කතා කරා මිස්. මම අනිවාර්යෙන් එනවා කියලා. ඒ හින්දාම මට ගොඩාක් අය කතා කරනවා රටේ ඉඳන් ලංකාවට එන්න කලින් ඉඳන්ම මගෙන් අහනවා. මට පුළුවන් වෙලාවට මම හැමෝගෙම ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරනවා. ඒ කියන්නේ අනිත් මිස්ලා වගේ නෙමෙයි මේ මාර විදියටම හොඳයි ඇත්තටම. මාරම හිත හොඳයි. හරි සන්තෝෂයි thank you. ඒ වගේම සැරයි ටිකක්. ඉතින් ඔයාලා වෙන්න ඕන නැත්තම් බෑ නිකරයි යන්න ආයතනයේ තෝරා ගැනීම සම්බන්ධව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා යන තැන ඔයාලට මම දන්නවා වරදින්නේ නැහැ. ඔයාලට හරියනවා. හොඳින් වැඩ කරගෙන අවුරුදු දෙක හොඳ ගේමක් ගහගෙන එන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ ආයතනයක් හැටියට. සන්තෝෂයි. බොහොම ස්තුතියි ආවට. අනිවාර්යෙන් දෙකම අනිවාර්යෙන්. ගොඩක් ආදරෙයි මිස්. ආදරෙයි. thank you හරි.